යම් යාළුවනේ බණ්ඩක්ක ටිකක් කපාගෙන මේ තියෙන ඉතින් අපේ හේන පොඩි මන්නක ගස් එහෙම හදලා තියෙන. බොන්චි හදලා තිබ්බා ඒව නම් ඉවරයි. තව පොඩි කරල් නම් තියෙනවා. මේන් අපේ බණ්ඩක්ක වගාව. මෙන්න මේ බණ්ඩක්ක జాතිය තමයි කහන්නේ. මේ වගේ ගස් කහන්නේ නැහැ. යාළුවනේ මම බණ්ඩක්ක జాතියක් අපේ වත්තෙන් කඩාගෙන ආවා. ඒ වගේ මේ තනිකර තියෙනවා කටු. මේ කටු තියෙද්දි උයන්න බෑ. මේවා හූරලා තමයි උයන්න ඕන. මෙන්න මේ බණ්ඩක්ක జాතියේ කටු නෑනේ. මේ జాතිය. මේ වගේ මේ හොඳට මේ කටු තියෙනවා. මේවා හූරලා විතරයි උයන්න පුළුවන්. නැත්තම් ඉව්වම මේ කන්න බෑ. කටේ හිටන් ඇනෙනවා. මේ තියෙන්නේ හොඳට. මේ බණ්ඩක්කවලම මේ සමහරක් බණ්ඩක්ක జాතියක් තියෙනවා. මේ ඒවා මේ පිහ දාලා ගන්න පුළුවන්. ඒ జాතිය තමයි මේ තියෙන්නේ. මේව නම් ඒ විදිහට ගන්න බෑ. මේ තනිකර කටු තියෙන්නේ. ඔන්න යාළුවනේ මං කටු තියෙන බණ්ඩක්කයි කටු නැති බණ්ඩක්කයි වෙන වෙනම තියලා තියෙන්නේ. අපි මේ කටු තියෙන බණ්ඩක්ක ටික සුද්ධ කරගනිමු. අපි මේ බණ්ඩක්ක ටිකේ මෙන්න මෙහෙම රැහැ ගනිමු. මේවා අල්ලන්නටත් බෑ ළමයි කටුව නේන. පරිස්සමට මෙහෙම සුද්ධ කරගනිමු. මේ බණ්ඩක්ක జాතිය ඇටගෙන ඉලා තිබ්බේ අපේ අම්මා වැලිමඩ පැත්තේ. එහෙ කට්ටිය නම් දන්නව ඇති මේ බණ්ඩක්ක වර්ගේ. මම මේ බණ්ඩක්ක జాතිය මේ විදිහට පොත්ත යන්තම් රැහැලා උයන්නේ. මේ තියෙන මම සුද්ධ කරගත්ත බණ්ඩක්කයි.
අනිවාර්යෙන් මේ බණ්ඩක්ක නගුටෙන් අල්ලගෙන සුද්ධ කරන්න නැත්තම් අතේ ගෑවුනාම මේ බණ්ඩක්ක జాතිය මේ බූව වගේ ඒවා කහන්න බලනවා. මන්නම් මේ පළවෙනි පාරට තමයි මේ බණ්ඩක්ක జాතිය දැක්කේ. ඊට කලින් අපිට නම් මේ වගේ බණ්ඩක්ක ಜಾති හම්බ වෙලාම නැහැ. මේව ළමයි මේ හදිස්සි වෙලාවකට නම් මේ ಜಾතිය උයන්න බෑ. බණ්ඩක්ක එක යන්තම් රැහැගන්නට මේ කටු ටික ඉවත් වෙනකම්. මේ කටු හැදෙන බණ්ඩක්කවල මේ ගස් කහන්නේ නැහැ ළමයි. මේ වගේ ගෙඩි තමයි කහන්නේ. අපි දැන් මේ බණ්ඩක්ක කරල් ටික හොදාගමු. ඔයාලට මේ කටු ටික ඉවත් කරගන්න කලිමුත් හොදාගන්න පුළුවන්. එතකොට සෙවල ගතිය අඩුයි. මේ තියෙන අපි සුද්ධ කරගත්ත බණ්ඩක්ක ටික. අපි දැන් මේ බණ්ඩක්ක කරල් ටික හොදාගමු. ඔයාලට මේ කටු ටික ඉවත් කරගන්න කලිමුත් හොදාගන්න පුළුවන්. එතකොට සෙවල ගතිය අඩුයි. මේ තියෙන අපි සුද්ධ කරගත්ත බණ්ඩක්ක ටික. අපි මේ බණ්ඩක්ක කරල් ටික මෙන්න මේ හැඩයට කපා ගන්න. අපට ඕනි වෙනවා සුදු ලූණු, නයි මිරිස්, ලූණු, කහ කුඩු, මිරිස් කුඩු, ලූණු කුඩු, උණ පහ. අපි පොල් තෙල් ටිකක් එකතු කරගන්න. බෑට සුදු ලූණු, අපි මේ බණ්ඩක්ක ටිකත් මේ භාජනයට එකතු කරගමු.
අපේ බණ්ඩක්ක එක තැඹිලා තියෙනවා.